වෙන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වලට අදාළ ඔයගොල්ලන් ෂෝට් නෝට් එක අරන් ආවා. හරි. පුතේ අපේ ෂෝට් නෝට් එකට අනුව මුලින්ම අපි මෙන්න මේ කොටසේදී දැනගන්න ඕන දේ තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් කියන්නේ මොකක්ද සහ ඒකේ උපකල්පන ටික මොනවද? මේක අපි භාවිතා කරන උපකල්පන මොනවද කියලා අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුමයි. රයිට්. එතකොට පුතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයත් සමග කතා කරනකොට උපකල්පන ටික අපිට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. උපකල්පනයක් කියන්නේ පුතේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ தত্ত্বය කියලා හිතලා අපි ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යනවා. මොකද අපි ළමයි අධ්‍යයනය කරන්නේ මිනිස්සයා ගැනනේ. එතකොට මිනිසා ගැන අධ්‍යයනය කරන්න එච්චර ලේසි වැඩක් නෙමෙයිනේ. මිනිස්සයාගේ හැසිරීම තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. ඒ නිසා කිසියම් නිශ්චිත අවස්ථාවක පුතේ මෙන්න මේ උපකල්පන ටික භාවිතා කරනවා අපේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා. රයිට්. අපි බලමු ළමයි උපකල්පන ටික මොනවද තියෙන්නේ කියලා. පළවෙනි එක තමයි සම්පත් සම්භාරය නොවෙනස්ව පැවතීම. ඒතකොට සම්පත් සම්භාරය නොවෙනස්ව පවතිනවා කියන්නේ මෙන්න මේ ආර්ථිකයේ තියෙන නිෂ්පාදන සම්පත් ටික කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. ඒ ටිකම තමයි තියෙන්නේ කියන දේ තමයි මෙතනින් කතා කරන්නේ. රයිට්. ඊළඟ දේ තමයි පුතේ තාක්ෂණය නොවෙනස්ව පැවතීම. මොකද්ද පුතේ? තාක්ෂණය නොවෙනස්ව පැවතීම. එතකොට අපි භාවිතා කරන තාක්ෂණය ඒ විදිහටම වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවේ. මේ අවස්ථාවේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට ළමයි අනිවාර්යයෙන්ම මොකේ කාර්යක්ෂමතාවයක්ද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් පවතින බව කියලා කියනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක් ඇති වෙන්න නම් ප්‍රධාන කොන්දේසි දෙකක් තියෙන්න ඕනේ පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය කියන එක. මෙන්න මේ උපකල්පන හතර තුනයි. දැන් ඊළඟ එක තමයි ළමයි මේ ආර්ථිකය නිෂ්පාදනය කරන්නේ භාණ්ඩ වර්ග දෙකක් විතරයි. මොකද අපි මේක ප්‍රස්ථාරයකින් ඉදිරිපත් කරන්නේ ප්‍රස්ථාර වක්‍රයකින් ඉදිරිපත් කරන්නේ. ඒතර වක්‍රයකින් ඉදිරිපත් කරනකොට මේකේ අක්ෂ දෙකයි තියෙන්නේ. ඒ නිසා අපි බලන්න පුළුවන් මේකේ භාණ්ඩ දෙකක හැසිරීම මොන වගේද කියන දේ තමයි මේකෙන් බලන්නේ. හරි. ළමයි ඊළඟට අපි දැනගන්න ඕනේ ආන්තික ආවස්තික පිරිවැයේ හැසිරීම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින්. හරි. ළමයි මෙන්න මේකේ හැසිරීම වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ස්ථාවර ආවස්තික පිරිවැය, දෙවෙනි එක තමයි වැඩෙන ආවස්තික පිරිවැය, තුන්වෙනි එක හීනවන ආවස්තික පිරිවැය. රයිට්. අපි යමු ළමයි මුලින්ම තුන්වෙනි කරුණ ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියන එකට. මතක තියාගන්න ළමයි අනිවාර්යයෙන්ම මෙන්න මේක විභාග ප්‍රශ්නයක් ස්ථාවර ආවස්තික පිරිවැය. හරි. බලන්න පුතේ ස්ථාවර ආවස්තික පිරිවැය නිර්වචනය තියෙනවා මම දීලා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරන ආර්ථිකයක එක් භාණ්ඩයක නිමවුම සමානුපාතිකව වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය සෑම විටම සමාන වේ. පුතේ මේ පැත්තෙන් නිමවුම දෙකක් වැඩි කරොත් එහා පැත්තෙන් නිමවුම තව දෙකක් කැප කරනවා කොච්චරද? දෙකක්. එතකොට මෙන්න මේ දෙක වෙන්නේ සමානුපාතිකව තමයි යන්නේ. අනුපාතය සමාන අනුපාතයකින් අනුව තමයි මෙන්න මේ දේ වෙන්නේ. රයිට්. ළමයි වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ තියෙන ඊළඟට මෙන්න මෙයා බලන්න මේ ෂෝට් නෝට් සීරීස් එකේ පුතේ 25 දරුවන් වෙනුවෙන් මේ කරන්නේ. හරිද? ඔයාලට වැදගත්ම දේ තමයි මේක බලන ගමන් බලන්න මට මේ දේවල් මතකයිද මේක අස්සේ තියෙන කරුණු මොනවද කියලා කල්පනා කරන එක පාඩම් කිරීමේ ට්‍රික් එකක් විදිහට තමන් ගන්න මෙන්න මේ වීඩියෝ සීරීස් එක. රයිට් ළමයි ඊළඟට ස්ථාවර ආවස්තික පිරිවැය අහනවා තාත්වික සංකල්පයක්ද කියලා. මොන සංකල්පයක්ද? තාත්වික සංකල්පයක්ද කියලා අහනවා. පුතේ මේක තාත්වික සංකල්පයක්ද? ඇත්තටම මේක සැබෑ ලෝකයේ මේක තාත්වික සංකල්පයක් වෙන්නේ නැහැ. මොකද සැබෑ ලෝකයේ සමජාතීය සම්පත් තියෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. හැබැයි සැබෑ ලෝකයේ සමජාතීය සම්පත් තියෙනවද? නෑ ළමයි. හරිද? මේක තාත්වික වෙන්න නම් සැබෑ ලෝකයේ සමජාතීය සම්පත් තියෙන්න ඕනේ. හැබැයි ඇත්තටම සමජාතීය සම්පත් තියෙනවද? නෑ ළමයි සමජාතීය සම්පත් නෑ. ඒ නිසා මෙන්න මේ සමජාතීය සම්පත් නැතිවීමට හේතු විදිහට අපිට ගන්න පුළුවන් ළමයි සංපත් විකල්ප භාවිතයන් සඳහා පරිපූර්ණ ලෙස හැඩගැසී තියෙන්න ඕනේ. විකල්ප භාවිතයන් එක්ක මේක පරිපූර්ණ ලෙස හැඩගැසී තියෙන්න ඕනේ. පූර්ණ ආදේශක තියෙන්න ඕනේ. ඒත් එක්කම සෑම භාවිතයකදීම එක සමාන කාර්යක්ෂමතාවයක් පෙන්වුම් කළ යුතුයි. එහෙම වෙනවද ළමයි? එක සමාන කාර්යක්ෂමතාවයක් පෙන්වුම් කරනවා සෑම භාවිතයකදීම නෑනේ. රයිට්. ඊළඟට පුතේ අපේ පස්වෙනි කරුණ විදියට ගන්න පුළුවන් වැඩෙන ආවස්තික පිරිවැය. පුතේ වැඩෙන දැන් ස්ථාවර ආවස්තික පිරිවැය මොකද්ද වෙන්නේ? නිමවුම සමානුපාතිකව වැඩි වෙනකොට කැප කරන ප්‍රමාණය ඒත් සමාන කැප කරන ප්‍රමාණයත් සමානමයිනේ. තේරෙනවද මේ බලන්න? නිමවුම සමානුපාතිකව වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණයත් සෑම විටම සමාන වෙනවා. හැබැයි වැඩෙන ආවස්තික පිරිවැය පුතේ නිමවුම එක් භාණ්ඩයක නිමවුම සමානුපාතිකව වැඩි කරන විට අනෙක් භාණ්ඩයේ කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා.
එන්න වැඩි වෙනවා. ක්‍රමයෙන් වැඩි වෙනවා. පැහැදිලිද? right. එතකොට අහගන්න වැඩෙන ආවස්තික පිරිවැය තත්වයක් යටතේ අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් විදිහට ළමයි මෙන්න මේ වැඩෙන ආවස්තික පිරිවැය තත්වය තාත්වික සංකල්පයක්ද කියලා බලන්න කියනවා. ඔව් මේක තාත්වික සංකල්පයක්. ඒකට හේතුව තමයි සම්පත් සමජාතීය නොවීම, ශිල්ප ක්‍රමයේ වෙනස් වීම, ඒ කියන්නේ යොදා ගන්න තාක්ෂණය වෙනස් වීම, ඊළඟට එක් භාණ්ඩයක් නිපදවීමට යොදා ගන්නා සම්පත් තවත් භාණ්ඩයකට යෝග්‍ය නොවීම. right. එතකොට ළමයි අහගන්න ඊළඟට අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙන්න මේ කතන්දරේ දාලා. මුහුණ මෙන්න මේ PPC වක්‍රය තියෙනවනේ. PPC වක්‍රයට මූලයට උත්තල හා අවතල හැඩයක් ගන්න වෙලාවකට PPC වක්‍රයේ හැසිරෙන ආකාරය පහදන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. එතකොට අවතල හැඩයක් ගන්න මොන අවස්ථාවේද? උත්තල හැඩයක් ගන්න මොන අවස්ථාවේද? පුතේ මූලයට උත්තල හැඩයක් ගන්න මොන අවස්ථාවේද? මෙන්න මේ හීනවන අවස්තික පිරිවැය අවස්ථාවේ. එතකොට මෙන්න මෙයා තමයි අපිට ප්‍රශ්නයක් විදිහට දෙන්න පුළුවන්. එතකොට විස්තර කරන්න ඕනේ මොන අවස්තික පිරිවැයද? වැඩෙන අවස්තික පිරිවැය පුතේ අපි විස්තර කරන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟ එක තමයි මෙන්න මේ ආවස්තික පිරිවැයවල පොඩි තව සංකල්පයක් තියෙනවා පුතේ මිශ්‍ර ආවස්තික පිරිවැය. ඒ කියන්නේ වැඩෙන ආවස්තික පිරිවැය සහ හීනවන ආවස්තික පිරිවැය සහ ස්ථාවර ආවස්තික පිරිවැය තුනෙන් දෙකක් යම්කිසි අවස්ථාවක එකම තත්වයක පෙන්눔 කරන අවස්ථාවක් තියෙනවා. පළවෙනි එක තමයි ළමයි වැඩෙන හීනවන. ඒ කියන්නේ මුලින් වැඩෙන ඊළඟට හීනවන ආවස්තික පිරිවැයක් තියෙනවා වක්‍රය. ඊට පස්සේ වැඩෙන සහ ස්ථාවර හීනවන සහ ස්ථාවර ආවස්තික පිරිවැයක් තත්වයක් දක්නට ලැබෙනවා. right ළමයි මේ සරලවම පොඩියට ෂෝට් නෝට් එකක් මේ ඔයගොල්ලන්ට තියෙන්නේ ළමයි. ඒතකොට ගේම ගහන්න මේ වීඩියෝ සීරීස් එක ෂෙයා කරන්න යාළුවන්ටත් බලන්න. හරිද? එතකොට පළවෙනි පාඩමේ වීඩියෝ 4යි වීඩියෝ 4න් ඔයගොල්ලන්ට පුළුවන් පළවෙනි පාඩම නැවත මතක් කර ගැනීමක් කරන්න. හරිද? ඔයාලට පැයක වගේ කාලයකින් පුතේ මෙන්න මේ පාඩම සම්පූර්ණයෙන්ම මතක් කර ගැනීමක් කරගන්න පුළුවන්. මෙන්න මේ වීඩියෝ ටික බැලුවොත් පාඩම් කරන්න ඕනේ මොනවද සියල්ලම මේ වීඩියෝ සෙට් එකේ තියෙනවා. එහෙනම් ළමයි අපි PPC වක්‍ර වලින් වක්‍රයේද විතන් වෙන්නේ ලක්ෂයේද විතන් වෙන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ළමයි ජය වේවා හැමෝටම. වැඩ